ආයුබෝවන් ඔයාලටම අපේ ශාක්‍ය පුත්‍ර ජාත්‍යන්තර සංවිධානයේ සභාපති තැන්පත් අපේ අතිතුම් පූජ්‍යපද බලංගොඩ අපේ නායක හඳුරුවන්ගේ අවසරයි. ඒ වගේම ශාන්ත ජෝන් ගිලන්රත හමුදාවේ කොළඹ දිස්ත්‍රික්කයේ ගරු කොමසාරිස් MDP ඒකනායක මහත්මයාගෙනුත් ඊළඟට ශාන්ත ජෝන් ගිලන්රත හමුදාවේ ප්‍රධාන පරිපාලන නිලධාරීතුමා අජන්ත ජයවර්ධන මහත්තයාගෙනුත් ඊළඟට මේ දරුවන් වෙනුවෙන් දැනුම බෙදා හරින අපේ ගුරුවරුන් ගුරුවරියන් මෙතෙන්ට පැමිණලා ඉන්න දෙමව්පියන් ඒ වගේම අපේ මේ සත්කාරයට මාධ්‍ය සහාය දෙන්න පැමිණි මාධ්‍යවේදී මහත්වරුන් සමගම දුර පුතාලගෙන් අවසරයි. ඔයාලා ඔක්කොම දන්නවා දැන් අපිට මේ ඇති වෙලා තියෙන රස්නේත් එක්ක හැමතිස්සෙම වතුර බොන්න වතුර එකක් ලැබුණාම ඒ තියෙන තිබහට ඒ වතුර එක කොච්චර ඔයාලට උදව් වෙනවද කියලා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් පහුගිය දවස්වල මේ ඇති වෙලා තියෙන රස්නේත් එක්ක අපි අග්නි ව්‍යාපාරයේ විදියට කල්පනා කරා වතුර බෝතල් 10000ක් කොළඹ නගරයේ බෙදා හරින්න ඕනේ කියලා. ඒත් එක්කම අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේගේ අදහසකට අනුව අපි මේක මේ දැවුණු ගතට දිය දෝතක් කියන වැඩසටහනේ ඒක අනුව අපි මේ වැඩසටහන තවත් පොඩි පියවරක් ඉස්සරහට දැබුවා. ඊට පස්සේ අපේ හාමුදුරන්ගේ අදහස උනේ අපි ගත විතරක් නිවලා මේ වැඩේ කරලා නවත්තනවට වැඩිය සිතත් නිවන්න. කොහොමද සිත නිවා ගන්න? සිත නිවා ගන්න අපි භාවනාවකින් සමාධියකට ඉක්මනින් කොහොමද සමාධියක් කරා යන්නේ කියන එක දැන් ඔයාලට තව පොඩි වෙලාවකින් අත්දැකීම් ලබා ගන්න පුළුවන්. අපේ හාමුදුරුවෝ ආරණ්‍ය වාසීව ඉඳලා උන්වහන්සේ භාවනාව ප්‍රගුණ කරලා උන්වහන්සේ අපේ බොහොම විනයානුකූලව අතින් උන්වහන්සේ ඉහළ තැනක ඉන්න අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නම. එතකොට ඕගොල්ලෝ අද වාසනාවන්තයි අපේ හාමුදුරුවන්ගෙන් මේ දානේ මේ සමාධියකට කොහොමද ලං වෙන්නේ. උන්වහන්සේ විස්තර ඇතුව කියලා දෙයි. ඉතින් මම හරි සන්තෝෂ වෙනවා. ඕගොල්ලෝ හරි ලස්සනයි යුනිෆෝම් එකක් ඇඳලා. මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ ස්කවුට්ස්ලට වඩා තවත් මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඒකත් මගේ වැරද්දක්. ඔයාලා හරි ලස්සනයි. ඔහොම ලස්සනට ඇඳලා ඔය කරන සේවයට අපි ගෞරව කරනවා ඔයගොල්ලෝ පොඩි උනත්. ඉතින් බොහොම ස්තුතියි අද අපේ මේ වැඩසටහනට ඔයගොල්ලෝ ඉතා කැමැත්තෙන් ආපු බව ඔයාලගේ සර් මීට ටික වෙලාවකට කලින් කිව්වා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අපි මේක ඔයාලගේ ඉස්කෝල හරහා ඔයාලගේ යාළුවන්ටත් බෙදලා දෙමු. වතුර බෝතල් 1000කුත් ජීවනී බෝතල් 1000කුත් ඒක අපි ඔයාලා වෙනුවෙන් අපි ලෑස්ති කරලා තියෙනවා. එහෙනම් අපේ වැඩසටහනට සහභාගී වුණාට බොහොම ස්තුතියි. අපේ හාමුදුරුවොත් එක්ක ඉස්සරහා වැඩසටහනත් ඔයගොල්ලෝ සහභාගී වෙන්න. බොහොම ස්තුතියි.